Hi, welcome back to Shaniyan's vlog. ඉතින් අද අපි කොහෙද ඇවිල්ලා තින්නේ? අපි අද බෙල්ලුට ඇවිල්ලා ඉන්නවා. ලොකු සෙනගක් ඉන්නවා. හරිම ලස්සනයි අද. ඒ චුට්ටක් මුලින්ම කියන්න ඕනේ අපි මේ බෙල්ලුඩ්ඩල යන්න හිටපු ගමනක් නෙවෙයි. අපි ගියපු හොටෙල් එකක් ළඟම බෙල්ලුඩ් තිබ්බ නිසා අපි කිසිම ප්ලෑන් එකක් නැතුව බෙල්ලුඩ්ඩලට ගියපු ගමනක්. ඔන්න ඉතින් අපි ආපු ගමන්ම චුරුචුරුස්ස පටන් ගත්තා. උඩට යන්න ගත්තෙත් නෑ. පොඩි හිරි පොද වැස්සක් වැටුණා ඉතින්. නුවරට ඉතින් කොහොමත් වයින්නවනේ. ඉතින් ඒතකොට හන්තානය බෙල්ලුඩ් කියන්නේ කොහොමත් උස තැනක්. එතන කොහොමත් වැහිබර විදිය තමයි තියෙන්නේ. ඉතින් අපි වහිනා කියලා බලපල හිටියේ නෑ. සෙට් එකම එකතු වෙලා පුළුවන් විදියට හිමීට ওই චූටි කන්ද නැගගෙන උඩට ගියා. මං සෙට් එක කියලා කිව්වේ අපි දෙන්න ගියේ ෆැමිලි එකේ අයත් එක්ක. ඉතින් බෙල්ලුඩ්ඩල තියෙනවා කැබින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැනක්. ඉතින් එහෙට යන ගමන් බෙල්ලුඩ් හම්බුන නිසා අපි බෙල්ලුඩ්ඩලටත් ඇවිල්ලාම යන්න ඕන නිසා තමයි මේ විදියට අන්ප්ලෑන් විදියට ආවේ. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් අපි ගියපු කැබින් එක කොහොමද අපි එතන කොහොමද එන්ජොයි කරේ. ඉතින් ඉස්සරහට දිගටම වීඩියෝ බලන් ඉන්න. ඉතින් අපි හිමින් උඩට ආවා. ඉතින් බෙල්ලුඩ්ඩලාද ගොඩාක් සෙනග ඒකයි ඔයාලට මෙච්චර ලොකු සද්දයක් ඇහෙන්නේ වටපිටාවෙන්. ඉතින් ඒකට සෝරි ඉස්සෙල්ලාම. එහෙම නැත්තම් බෙල්ලුඩ් කියන්නේ කොහෙ බැලුවත් හැම තැනින්ම කොළ පාටට පේන හරිම නිස්කලංක හරිම ලස්සන තැනක්. මුළු නුවරම පේනවා. ඉතින් මෙතනින් බලද්දී මේ view එක පුදුම ලස්සනයි. පේනව නේද? ලොකු සෙනගක් ඉන්නවා එතන. ඉතින් අපි වැඩි වෙලා එතන හිටියේ නෑ. අපි ටක් ගාලා එතන එන්ජොයි කරලා ෆොටෝස් ටික අරගෙන වීඩියෝස් අරගෙන හිමීට ආයෙත් අපි පල්ලමට යන්න ලෑස්ති වුණා. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. ඉතින් බලන්නකො අපි වෙලාවට උඩ ඉඳලා පල්ලයට ආවේ. ලොකු වැස්සක් එන්න තමයි ලෑස්ති. අපිට ඉතින් ජීවිතේ විඳින්නත් හම්බුන්නේ ඒ තරමට වැස්ස අපිට හරස් වුණා. ඉතින් කොහොම හරි අපි ඉක්මනින් මේ කැඩිච්ච පාරේ ටක් ගාලා බැහැ ගන්නවා. මොකද වැස්ස සැර වුණොත් අපිට පල්ලයට බහින්නත් බෑ. ඉතින් අපේ කැබින් එකට යන්න තෙමීගෙන යන්න බෑනේ අපිට. ඉතින් ඒ නිසා අපි කල් දියාම හිමීට අස්සෙන් පේනවා නේද කට්ටිය බහිනේදී. ටක් ගාලා පල්ලයට බැහැගත්තා. ඉතින් ඔයාලා බෙල්ලුඩ් යනවා නම් අනිවාර්යයෙන්ම කූඩෙල්ලන්ගෙන් පරිස්සම් වෙන්න දේවලුත් අරයි යන්න. මොකද මෙහි කූඩෙල්ලෝ ඉන්නවා. අපිටත් එයාලව හම්බුණා. ඉතින් මේ හන්තානේ වැව පුදුම ලස්සනයි. ගස් වලින් වට වෙලා තියෙන හරිම නිස්කලංක ලස්සන තැනක් මෙතනත්. ඉතින් අපි එතන වැඩි වෙලා හිටියේ නැහැ. එතන කූඩෙල්ලෝ හොඳටම හිටියා. ඉතින් වැස්සත් එක්ක අපිට ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැති නිසා අපි ඉක්මනින් අපි වාහන ළඟට ගිහිල්ලා කැබින් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වෙලාව දවල් 1ට විතර තිබුණ නිසා අපි ගියා ළඟම තියෙන ලස්සන චූටි කඩේකට. ඉතින් මෙතන හිටපු අංකල් අපිට රස ප්ලේන් එකක් හදලා දුන්නා. ඒකේ මින්ට් දාලා අපි බලාපොරොත්තු වෙනට වඩා මාරම රසට ඒක හදලා දුන්නා. ඉතින් ඒකත් රස විඳලා අපි අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් අපේ ගමන මගක් දුරකට විතරයි අපිට අපේ වාහනේ යන්න පුළුවන්. ඉතින් කැබින් එකට යනවා නම් ඊටු ටික යන්න යාළුවගේ ට්‍රාන්ස්පෝර්ට් එකක් අපිට එවනවා. ඉතින් මේ තියෙන්නේ යාළුවගේ වෙහිකල් එකේ අපි යන විදිහ. ඉතින් ඇත්තටම අපේ වාහනේ කාරණා අපිට කොහොමද මේ පාරේ ඩ්‍රයිව් කරන්න අමාරුයි. තනිකර ඕෆ් රෝඩ් එකක් තියෙන්නේ. හරිම කෙටි පාරක්. පල්ලෙහා බැලුවොත් තනිකර ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. අපි නම් පුදුම බයෙන් මේ ගමන ගියේ. ඒත් උඩට ගියාම තමයි අපි ඇත්තටම සර්ප්‍රයිස් වුණේ. මම තාම ඔයාලට කිව්වේ නෑ අපි යන කැබින් එකේ නම. ඉතින් තව චුට්ටක් ඉස්සරහට වීඩියෝ එක බලන් ඉන්න අපි යන තැන කොහොම ප්ලේස් එකක්ද කියලා. වටෙන් යන්න
සිග්නල් වල දෙපිට ඉල්ල. කොහොමත් අපි විනාඩි 15ක වගේ දුරක් යාළගේ වාහනේ උඩට ගියා. ඉතින් අපි මේ වගේ ඔෆ් රෝඩ් එක යන්න තියනවා කියලා අපි දැනන් හිටියේ නෑ. කොහොමවත් ඒක ෂොක්. කොහෙද යන්නේ ඔයාලා? ඇත්තටම අපි පාටි එකක් වෙනුවෙන් තමයි මෙච්චර දුර ගියේ. ඔන්න අපි ආවා ද මිස්ටි කැබින් බෙල්ලුඩල්ට. ඉතින් මේක තමයි ප්ලේස් එක. ඉතින් මෙතන view එක පුදුම ලස්සනයි. මෙතන කැබින්ස් 3ක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් දිගටම බලාගෙන ඉන්න. ඒ වගේම ළමයි මෙහි පුදුම සීතලයි. මම මෙතන අද්දිගට ඇඳන් හිටියට අනිත් අය නම් එහෙම අද්දිගට ඇඳන් එල් තිබුණේ නැහැ. යාළුවට ගොඩාක් සීතල වුණා. මොකද ලොකු හුලං සැරක් එනවා. හැබැයි ඉතින් මට නම් එහෙම සීතලක් නැති නිසා මම ෆුල් එන්ජොයි කරා දුවල පැනලා. මේ ඉන්නේ අපේ නංගි. එයාත් අද්දිකට තමයි ඇඳන් හිටියේ. එයාටත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි කැබින් වලට චෙකින් වුණාට පස්සේ අපිට හම්බුණා වේල්කම් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් රස විඳලා අපි දැන් යමු අපි සෙට් එක අද ඉන්න කැබින් එක කොයි වගේද කියලා බලන්න. ඉතින් එයාලගේ කැබින්ස් 3ක් තියෙනවා. ඒකෙන් ලොකුම කැබින් එකේ තමයි අපි අද ඉන්නේ. ඉතින් අද අපි ෆැමිලි පාටියක් දාන්න නාවේ. ඉතින් සෙට් එකම එකට ඉඳලා ෆුල් එන්ජොයි එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් එන්ජොයි කරන්නත් ලස්සන ප්ලේස් එකක් තියෙනවා. මේ ප්ලේස් එක මම තව ටිකකින් පෙන්නන්නම්. ඉතින් මේ රූම් එකේ සාමාන්‍යයෙන් 10 දෙනෙක් විතර ඉන්න පුළුවන්. ඉතින් යාළුවා හැමදේම අපිට කම්ෆර්ටබල් විදියට arrange කරලා දුන්නා. ඉතින් thank you Mr. Cabin staff එකට. මොකද එයාලා ඉන්න තැනයි අපේ කැබින් එකයි තියෙන තැන ගොඩාක් දුරයි. සැරින් සැර එයාලා අපිට ඕනි කරන දේවල් හරිම ඉක්මනින් ගෙනල්ලා දුන්නා. දැන් වෙලාව හවස 3ට 4ට විතර ඇති. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි හැමෝටම මහන්සි නිසා අපි කරේ ඔෂයක් දාගෙන රෙස්ට් එකක් ගත්තා. 2 hours later. අපි දැන් යනවා බර්ත්ඩේ පාටි එකට. අපි අද ආවේ ෆැමිලි එකත් එක්කනේ. ඉතින් යමු. කසින් කෙනෙක්ගේ තමයි මේ බර්ත්ඩේ එක. ඉතින් බලන් ඉන්න vlog එක දිගටම. ඔන්න දැන් වෙලාව හවස 6ට විතර ඇති. මුළු වටපිටාවම කළුවර වීගෙනයි එන්නේ. ඉතින් අපි හැමෝමත් එක්ක ඉක්මනින්ම මම අර කිව්ව පාටි එකට යන්න ලෑස්ති වුණා. ඉතින් අපිට පාටි ගන්න ස්පෙෂල් ප්ලේස් එකක් තියෙනවා. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. ඒ ඉතින් මගේ පුංචිගේ දුව. දැන් ඉතින් අපි ආවේ එකගෙන යනවා ස්පෙෂල් ප්ලේස් එකට. වව් මෙතන හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම බර්ත්ඩේ ගර්ල්ත් හරිම ලස්සනයි. ඒ වගේම යාට ගොඩක් සතුටුයි. මොකද මේ තැන දැකලා එයාත් සර්ප්‍රයිස් අපිත් සර්ප්‍රයිස්. එයා හිතුවේ නෑ මෙච්චර ලස්සන තැනක එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් වෙයි කියලා. ඉතින් මේ ඉන්නේ මමයි එයයි. ඉතින් මම මෙතනින් එහාට ටික දුරක් කතා කරන්නේ නෑ. බලන් ඉන්න. Let's enjoy guys. A few moments later. The next day. Then breakfast. Good morning. ඉතින් ඊයේ රෑ ওই විදිහට තමයි අපි එන්ජොයි කරලා බ්‍රේක්ෆාස්ට් එකට එන්න ලෑස්ති වුණේ. ඉතින් මේ ප්ලේස් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අපි ඊයේ එන්ජොයි කරපු විදිහ ඔයාලා දැක්කද? ඉතින් අපිට ඕනි විදිහකට මේකේ
අපේ සෙලිබ්‍රේෂන් එකක් ගන්න පුළුවන් විදියට හැමදේම ෆැසිලිටිස් තියෙනවා. ඉතින් අපිට ඊයේ ඩිනර් එකත් හම්බුණා. මට ඒකේ වීඩියෝස් ගන්න නම් බැරි වුණා. ඉතින් අලගේ කෑමත් හරිම රසයි. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ මේ විදිහට. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි ගෙදර යන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් මෙතන මං කිනේ වැහෙන්නේ නෑ. මොකද මේ වෙලාවේ හුලං සැර වැඩි. ඉතින් ওই විදිහ තමයි අපේ බෙල්ලුඩ්ඩල ෆැමිලි ට්‍රිප් එක ගියේ. ඉතින් තාම වීඩියෝ එක ඉවර නෑ. ඉතින් කට්ටියම ඉක්මනින්ම තම තමන්ගේ බඩු අරගෙන කැබින් එකෙන් දෙන ට්‍රාන්ස්පෝර්ට් එකට අපි ගියා. බෙල්ලුඩ් මිස්ටි කැබින් බයි. අපි දැන් යමු බෙල්ලුඩ්ඩල තවත් ලස්සන විව් එකක් බලන්න. ඉතින් මේ අංකල් තමයි අපි එක්කගෙන ගියේ. ඉතින් බලන් ඉන්න අංකල් අපිව එක්කයි යන්නේ කොහෙටද කියලා. ඉතින් මේ පාරත් අර අපි ආවා වගේම හරිම අමාරු පාරක්. ඒ අංකල්ම හොයාගත්ත පාරක්ලු. අර කන්දුට දාන්නද ෆොටෝස් ගන්නවද? කන්න පොඩ්ඩක් නේද? චූඩල. ඒක තමයි view point එක. මෙතන මෙතන වෙන්න තියෙන්නේ. වව් මෙතන නම් මාරම ලස්සනයි. ඇත්තටම මේක වීඩියෝ එකකට පේනට වඩා ඇස් දෙකින් දකිද්දි මාරම ලස්සනයි. ඒක මාරම නිස්කලංක තැනක්. thank you the misty cabin එකේ මේ අංකල්ට අපිව මෙතනට එක්කගෙන ආවට. වචන වලින් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි. කොහෙ බැලුවත් කොළ පාටයි නිල් පාටයි විතරමයි පේන්නේ. ඒ වගේම මනසට පුදුම රිලැක්ස් එකක් දැනෙන්නේ. ඇත්තටම සබහාදම කියන්නේ කොච්චර නිදහස් තැනක්ද. ඉතින් අපි ලස්සන විඳලා අපි ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. जो है कही जो है सुनी वो बात क्या है बता मितवा. ඉතින් මේ අංකල් අපිව දැන් අපේ වෙහිකල්ස් තියෙන තැනම ගිහින් දානවා. ඉතින් අපි උඩට ආපු පාරෙන් නෙවෙයි දැන් පල්ලෙහාට යන්නේ. ඉතින් අපි හැමෝම බයෙන් කොච්චර බය වුණත් වටපිටාවේ තියෙන ලස්සන බලන්න කවුරුත් අමතක කරේ නෑ. මොකද පුදුම ලස්සනක් තියෙන්නේ. අර අපි උඩ ඉඳලා දැක්ක view එක හරහා තමයි අපි දැන් මේ පල්ලෙහාට යන්නේ. ඉතින් මේන් අපේ සෙට් එක. ඉතින් සෙට් එක ෆුල් ජොලිය තමයි යන්නේ පිටිපස්සට වෙලා කෑ ගගහ. බලන්නකො ඉතින් යනවා ඉවරයක් නෑ. තාම ඉන්නේ අපි උඩ කන්දේ. ඉතින් අපි දන්නේ නෑ කොහෙටද යන්නේ කියලා. අංකල්ම තමයි ඉතින් පාර හදාගෙන එයා අපිව එක්කගෙන යන්නේ. අපිටත් හිතා ගන්න බෑ හැරෙන වංගුවෙන් කොහෙට හැරෙනවද කියලා. අපි ඉතින් කොච්චර බය වුණත් අංකල්ව විශ්වාස කරගෙන මේ ලස්සන විඳගෙන යනවා. ඉතින් බලන්නකො ඉතින් තවමත් කොළ පාටයි නිල් පාටයි විතරයි කොහෙ බැලුවත් පේන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මට නම් මාරම එක්ස්පීරියන්ස් එකක් මේක. ඔන්න දැන් නම් අපි අපේ වාහනවල ළඟින් ඉන්නේ. මොකද පල්ලෙන් අපිට පාර පේනවා, ගෙවල් පේනවා. ඉතින් තව ටික දුරකින් අපි අපේ වාහන ළඟට යනවා. ඉතින් එතනින් එහාට යන්නේ අපි අපේ වාහනේ. ඉතින් හැමෝම දිග හුස්මකින් මතක ගොඩාරියක් එකතු කරගෙන ඉතින් මේ ලස්සන ගමනට සමුදීලා යන්නයි හදන්නේ. ඉතින් අය විදිහට තමයි අපි අපේ ෆැමිලි එකේ අයත් එක්ක දවසක් ගත කරේ. ඉතින් මං හිතනවා අපි වගේම මේ වීඩියෝ එක බලපු අය එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඉක්මනින් වීඩියෝ එක කරන් එනකම් thank you so much බලපු හැමෝටම bye.